මහ විනාශයක් මේක නම්. පව්වනේ අර මිනිස්සු. අද මුහුද හරි අමුතුයි නේද? මුහුද දැක්කහම මට නම් හරි අමුතු බයක් දැනෙනවා. ඔව් අනේ මටත් මහ අමුත්තක් දැනෙනවා. ඊයේ රෑ මං නරක හීනෙකුත් දැක්ක. මුහුද ටික ටික ඈතට යනව නේද? අද නම් මොකක් හරි අමුතු දෙයක් වේවි වගේ. අර බලන්නකෝ මුහුද තියෙන්නේ දැන් ගොඩාක් ඈත. අපි තව ටිකක් එහාට යමුද? ජපානයේ ඉන්න මගේ යාළුවෙක් කියලා තියෙනවා. මුහුද ගොඩ ගලලා මහ විනාශයක් වෙන්න කලිනුත් මෙහෙම මුහුද ඈතට යනවා කියලා. මෙතන වැඩි වෙලා ඉන්න හොඳ නෑ. අපි ඉක්මනට ගිහිල්ලා උස බිල්ඩින් එකක් උඩට නගිමු. ඉක්මන් කරලා යමු. හිතා ගන්න බැරි තරම් ලොකු රැල්ලක් අපි ඉන්න පැත්තට එනවා. ඉක්මන් කරන්න. අනේ ටිකක් මෙතන ඉමුකෝ. මට මහන්සි හොඳටම. ඉන්න වෙලාවක් නැහැ. තව ටිකකින් මේ ඔක්කොම යට වෙනවා. ඉක්මනට යමු. මේක උඩට. මට බයයි අනේ. මෙතනත් යට වේවිද දන්නේ නැහැ. බය වෙන්න එපා. මොකුත් වෙන්නේ නැහැ අපිට. අර බලන්නකෝ. ලොකු රැල්ලක් ඇවි මිනිස්සු සේරම මුහුදට ගහගෙන යනවා. අපි පහළ හිටියනම් අපිටත් වෙන්නේ ඒකම තමයි. මහ විනාශයක් මේක නම්. පව්වනේ අර මිනිස්සු. බලාගෙන ඉන්නව හැරෙන්න මේ වෙලාවේ අපිට වෙන කිසිම දෙයක් කරන්න බෑ. මේ අර සමුද්‍රදේවී ට්‍රේන් එක නේද? ඔව්. අද උදේ 9:30ට විතර තමයි ට්‍රේන් එක සුනාමියට අහු වෙලා තියෙන්නේ. ට්‍රේන් එකේ මිනිස්සු ගොඩක් හිටියද දන්නේ නැහැ ඒ වෙලාවේ. 1700කට වඩා වැඩිලු. මේවා ආපහු තිබුණු තත්ත්වයටපත් වෙන්න කොච්චර කාලයක් යාවිද දන්නේ නැහැ. මොනතරම් ලස්සනට තිබුණු තැනක්ද මේ විනාශ වෙලා ගිහින් තියෙන්නේ. මිනිස්සු ජීවිත කාලයක් මහන්සි වෙලා ගොඩනගපු හැමදේම මේ මහා මුහුද එක දවසකින් බිලිගත්තා. මුහුද ජීවිතේ කරගත්තු මිනිස්සුන්ගේ ජීවිත අවසානයේදී මුහුදටම බිලි වුණා. දෙමව්පියන්ට දරුවෝ නැති වුණා. දරුවන්ට දෙමව්පියෝ නැති වුණා. හිතන්නේවත් නැති වෙලාවක හැමදේම නැති වෙන්න පුළුවන් කියලා මුහුද මිනිස්සුන්ට තේරුම් කරලා දුන්නා. මෙවැනි විපතක් යලිත් අසන්නට නොවේවා. මිය ගියපු හැමෝටම නිවන් සැප ලැබේවා.